ඉතින් කන්ටෙන්ට් ක්‍රියේට් කරන වීඩියෝ එඩිට් කරන ඔයාලා ගොඩ දෙනෙක් පාවිච්චි කරන නැත්නම් මෙන්න මේ CapCut එක කියන්නේ. ඉතින් CapCut එකේ තියෙන මෙන්න මේ ෆීචර්ස් එයාලා එන්නම එයාලගේ ප්‍රෝ වර්ෂන් එකට ගෙනියනවා. ඉතින් ඒකෙදී අපිට මෙයාලගේ ප්‍රෝ වර්ෂන් එක ගන්න වෙලා තිනවා මේ ෆීචර්ස් අපිට යුස් කරන්න. හැබැයි මෙන්න මේ ප්‍රෝ වර්ෂන් එක ගන්න නැතුව අපිට පුළුවන් මෙන්න මේ අද මම කතා කරන ඇප්ලිකේෂන් එක හරහා 100%ක් නොමිලේ CapCut එකේ තියෙන ෆීචර්ස් එක්කම වීඩියෝ එඩිට් කරගන්න. ඉතින් අද අපි බලමු මෙන්න මේ ඇප්ලිකේෂන් එක මොකක්ද කියලා. ඉතින් වීඩියෝ එඩිට් කරන ඇප් ගොඩාරියක් ඔයාලට මේ දවස්වල බලා ගන්න පුළුවන්. හැබැයි මේවත් ඔයාලට මෙන්න මේ ෆීචර්ස් යූස් කරන්න බයි කරන්න සිද්ධ වෙලා තිනවා. හැබැයි මම අද කතා කරන මෙන්න මේ පොඩි ඇප්ලිකේෂන් එක හරහා ඔයාලට පුළුවන් කිසිම මුදලක් ගෙවන්නේ නැතුව ෆ්‍රී වීඩියෝ එඩිට් කරගන්න මෙන්න මේ ෆීචර්ස් එක්කම. ඉතින් මෙන්න මේ ඇප්ලිකේෂන් එකේ නම තමයි Vita කියන්නේ. ඉතින් මම මෙන්න මේ විදිහට මේ ඇප්ලිකේෂන් එක ඕපන් කරගන්නවා. ඉතින් ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් notice කියලා එකක්. ඉතින් මේවට ඇලෝව් දෙන්න. ඉතින් ඔයාට මෙන්න මේ විදිහට මේක ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මෙතන ටෙම්ප්ලේට් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් TikTok එකේ වගේ මෙන්න මේ වගේ ටෙම්ප්ලේට් බලා ගන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙතනට ඔයාලගේ ෆොටෝස් අප්ලෝඩ් කරලා මේ හරහා වීඩියෝ එඩිට් කරගන්න. ඉතින් අපිට ඕනි සාමාන්‍යයෙන් කන්ටෙන්ට් ක්‍රියේට් කරන කෙනෙක් නම් වීඩියෝ එඩිට් කරගන්න ඕන නිව් ප්‍රොජෙක්ට් කියන එකට ගිහිල්ලා ඔයාගේ වීඩියෝස් මේකට අප්ලෝඩ් කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට අප්ලෝඩ් කරගන්නවා මං ගාව තියෙන වීඩියෝ දෙක. ඉතින් මේකේ ඇඩ් ප්ලේ වෙන්නේ නැහැ. ඒක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. කිසිම ඇඩ් එකක් ප්ලේ වෙන්නේ නැහැ. ඉතින් අපිට පුළුවන් මේකට බැක්ග්‍රවුන්ඩ් මියුසික් ඇඩ් කරන්න. මෙතනට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක මම දීලා නැති හින්දා ඉතින් ඒ වගේම මේකට රෙකෝඩ් කරලා සවුන්ඩ් ඇඩ් කරන්න පුළුවන්. මෙන්න මෙතන මෙන්න මේ රෙකෝඩ් කියන බටන් එක ප්‍රෙස් කරලා ඒ වගේම දැන් වීඩියෝ එකේ සයිස් එක වයි නම් මෙන්න මේ විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න මෙතන ඔයාලට පුළුවන් මෙන්න මේ ලේයර් එක ක්ලික් කරලා මේකේ කලර් සැචුරේෂන් මේ වගේ දේවල් මේ විදිහට එඩිට් කරගන්න. ඉතින් ඒ වගේම මේකේ ෆිල්ටර් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට ෆිල්ටර් එකක් දාලා දෙන්නම්. මෙන්න මේ වගේ ෆිල්ටර් ගොඩාරියක් පුළුවන් මේක පාවිච්චි කරන්න. ඉතින් මේකේ ස්පීඩ් එක මෙතනින් වෙනස් කරන්න පුළුවන්. ඉතින් ස්පීඩ් එක කර්ව් ඒ කියන්නේ ඔයාලට දැන් මුල් කැලේ වීඩියෝ එකේ ස්පීඩ් එක වැඩියෙන් ඇවිල්ලා එකපාරට ස්ලෝ වෙලා ආය වැඩි වෙන්න මෙන්න මේ විදිහට හදා ගන්න පුළුවන්. මෙන්න මේ මේකේ තියෙන මෙන්න මේ ස්පීඩ් කර්ව් කියන එක හරහා. ඉතින් CapCut එකේ මේක ප්‍රෝ වර්ෂන් එකේ තමයි තිබ්බේ. ඉතින් මෙන්න මේ වගේ බ්ලර් ඉෆෙක්ට් ඒ වගේ ගොඩක් දේවල් මේක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාට පුළුවන් මෙතෙන්ට තව වීඩියෝ පොඩි වීඩියෝ කෑල්ලක් ඇඩ් කරන්න. දැන් අපි කියමුකෝ අපිට මෙන්න මේ ස්ක්‍රීන් රෙකෝඩ් එකේ වීඩියෝ එකක් ඕන කියලා අපිට පුළුවන් මෙන්න මේ විදිහට මේක පැත්තෙන් ඇඩ් කරගන්න. ඉතින් ගොඩක් වටිනවා මේක. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ ස්ටයිල් කියලා එහෙම ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ප්ලේයර් 3කට ඔයාගේ වීඩියෝ එක ඇඩ් කරගන්න. ඒ වගේ ගොඩක් දේවල් මෙන්න මේ ඇප්ලිකේෂන් එක හරහා කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට බ්ලර් ඉෆෙක්ට් එකක් දාන්න ඕන නම් මෙන්න මේ වගේ
මාස්ක් එකක් විදියට ඒවා එඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාට මෙන්න මේ පහළ බලාගන්න පුළුවන් රේටියෝ කියලා බටන් එක. ඉතින් මේ හරහා ඔයාගේ වීඩියෝ එකේ සයිස් එක වෙනස් කරන්න පුළුවන්. ඉතින් 9000 කියන්නේ සාමාන්‍යයෙන් TikTok වල සයිස් එක වගේ. ඉතින් ඔයාට පුළුවන් ඉන් ඇනිමේෂන් ඒ වගේ දේවල් මෙතනින් වෙනස් කරන්න. ඉතින් ඔයාට මේ ඇනිමේෂන් එක තප්පර ගියක් වෙන්න ඕනේද? ඒ වගේ දේවල් මෙතනින් එඩිට් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ස්ටයිල් එක හරහා ඔයාට පුළුවන් එක එක ඉෆෙක්ට් වලට ඔයාගේ වීඩියෝස් එඩිට් කරගන්න. ඉතින් මෙන්න මේ වගේ එක එක ඉෆෙක්ට් ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩාරියක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතෙන්ට ඔයාලගේ ටෙක්ස්ට් ඇඩ් කරගන්න, ඒ වගේ ගොඩක් දේවල් කරගන්න. ඉතින් මේකට ඉන්ටර්නෙට් ඕනි. ඉතින් ඒ වගේම ඉතින් මේ දේවල් තමයි මේ ඇප්ලිකේෂන් එකේ තියෙන්නේ. ඉතින් අපි මෙතන එක්ස්පෝර්ට් කරන එකට යමු. ඉතින් ඔයාලට පුළුවන් වීඩියෝ එකේ රෙසොලූෂන් එක මේ විදිහට වැඩි කරන්න. මේවා ප්‍රෝ වර්ෂන් නෙමෙයි, ඔක්කොම normal version තියෙන්නේ. ඉතින් මම full HD දෙනවා. ඉතින් ඊළඟට ඔයාලට පුළුවන් frame rate එක බලා ගන්න. ඉතින් frame rate එක අනුව ඔයාලට යට ෆයිල් එකේ size එක වෙනස් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතනින් මෙන්න මේ විදිහට export කරනවා. ඉතින් කිසිම ad එකක් play වෙන්නේ නැහැ. pro version ගන්න ඕනේ නැහැ. 100ක් free. මෙන්න මේ application එක හරහා ඔයාලට වීඩියෝ edit කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝ එකේ අර මම දාපු ස්පීඩ් එක වෙනස් වෙන විදිය මේ විදිහට ස්ලෝ මෝෂන් වෙලා ඒ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් මතක් කරන්න ඕනේ මේගොල්ලෝ මෙන්න මේ විතා කියන මේ ලෝගෝ එක මෙතන උඩින් බලා ගන්න පුළුවන්. ඒක රිමූව් කරන්න ක්‍රමයක් මම බැලුවා හම්බුන්නේ නැහැ. ඉතින් මං හිතනවා මේකේ ෆීචර්ස් එක්ක ඒක ලොකු බලපෑමක් වෙන්නේ නැහැ කියලා වීඩියෝ වලට. ඉතින් අද මම කතා කරේ කන්ටෙන්ට් ක්‍රියේට් කරන ඔයාලට ගොඩක් වැදගත් වෙන මෙන්න මේ ෆ්‍රී වීඩියෝ එඩිට් කරගන්න පුළුවන් ඇප්ලිකේෂන් එක ගැන. ඉතින් ඔයාලා ගෙදර ඉන්න ගමන් අමතර ආදායමක් හොයන්න කැමති නම් මෙන්න මෙතන උඩ කාඩ් එකකින් ගිහිල්ලා බලන්න පුළුවන් මෙන්න මේ වීඩියෝ සීරීස් එක. ඉතින් AliExpress එක දරස් එක වගේ වෙබ්සයිට් හරහා ලේසියෙන්ම සල්ලි ගන්න පුළුවන් ක්‍රම මං කියලා දීලා තියෙනවා. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න මිලිය ප්‍රොඩක්ෂන් YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා මතක් කරන ගමන් තවත් වීඩියෝ එකක් හමුවෙමු. ජය වේවා.